ආයුබෝවන්. අද අපි කතා කරමු පරිගණක ක්‍රමලේඛනය ගැන ටිකක් ගැඹුරින්. හොඳ මාතෘකාවක්. විශේෂයෙන්ම Python භාෂාව ගැන. අපි මේ පාවිච්චි කරන්නේ Python ඉගෙනුම් පොතක පළවෙනි පරිච්ඡේදයක කොටසක්. අර පිටු 28 ඉඳන් 64 වෙනකන් තියෙන ටික. ඔව්. ඒකේ මූලික දේවල් ටික තියෙනවා. ඔව්. ඉතින් අපේ අරමුණ තමයි මේ Python වල තියෙන මූලිකම දර්ශනය මොකක්ද? ඒක කේතය ලියන විදිහට, ඒක ස්ට්‍රක්චර් කරන විදිහට කොහොමද බලපාන්නේ කියලා තේරුම් ගන්න එක. හරියට හරි. පරිගණක ක්‍රමලේඛනය කියන්නේ ඉතින් සරලවම කිව්වොත් පරිගණකයට උපදෙස් දෙන එකනේ. ඔව්. ඒකද තේරෙන භාෂාවකින්. ඉතින් Python කියන්නේ ඒ වැඩේට දැන් ලෝකේ ගොඩක්ම ජනප්‍රිය බලවත් භාෂාවක් වෙලා තියෙනවා. මොකක්ද ඒකට හේතුව? අර පොතේ මුලින්ම කියනවා වගේ ඒකේ තියෙන කියවීමේ පහසුවද? ඒ කියන්නේ readability එක. අනිවාර්යෙන්ම ඒක තමයි Python වල තියෙන ලොකුම ශක්තියක්. කෝඩ් එක හරිම පැහැදිලි කියවන්න ලේසි. ඒ විතරක් නෙමෙයි ඒක අර multi paradigm භාෂාවක්. ඒ කියන්නේ එකම විදිහකට එකම programming style එකට කොටු වෙලා නැහැ. object oriented විදිහට ලියන්න පුළුවන්, functional විදිහට ලියන්න පුළුවන්, scripting වලට පාවිච්චි කරන්න පුළුවන්. හරිම flexible වගේ එතකොට. ඔව්. ඒක නිසා තමයි Netflix, NASA, JP Morgan Chase වගේ ලොකු තැන් වලත් එක එක જાතිය වැඩවලට Python යොදාගන්නේ. හැබැයි අර වේගය ගැන පොඩි කතාවක් තියෙනවා නේද? සමහරු කියනවා Python ටිකක් slow කියලා. ඔව්. ඒක ඇත්ත. C හරි C++ හරි වගේ compiled භාෂා එක කෙලින්ම සංසන්දනය කරද්දී සමහර වෙලාවට Python වල performance එකේ පොඩි අඩුවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක දැන් ලොකු බාධාවක් නෙවෙයි. එකක් PyPy වගේ වේගවත් implementations තියෙනවා. PyPy. ඔව්. එහෙමත් නැත්නම් කෝඩ් එකේ වේගයම ඕන කරන තැන් C වලින් ලියලා ඒක Python එක සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ mix and match කරන්නත් පුළුවන්. හරියටම. අර NumPy, Pandas වගේ libraries තියෙනෙත් ඒ වගේ optimization එක තමයි. Data science වලදී ඒක ගොඩක් පේනවා. හරි. එතකොට දැන් කෙනෙක් Python ඉගෙන ගන්න පටන් ගන්නවා නම් මොකද්ද මුලින්ම කරන්න ඕනි? පොතේ කියනෝ install කරන එක ගැන. ඔව්. මුලින්ම Python තමන්ගේ machine එකේ install කරගන්න ඕනේ. Windows, macOS, Linux ඕන එකට පුරුවන්. පොතේ ඒ steps ටික තියෙනවා. හරි. ඊට පස්සේ අර interactive shell එක තියෙන්නේ. command prompt එකේ Python කියලා ගැහුවම එන එක. ඔව්. Windows වල Py නේද? ඔව් Windows වල Py. ඒකෙන් පොඩි code lines run කරලා බලන්න පුළුවන්. හොඳ practice එකක් ඒක මුලට. හැබැයි ඊට පස්සේ පොතේ තව වැදගත් දෙයක් කියනවා මේ virtual environments. ඒ මොකද්ද? ඇයි ඒක එච්චර වැදගත්? අන්න ඒක නම් අතිශයින්ම වැදගත්. ඇත්තටම Python එක්ක වැඩ කරනකොට අනුගමනය කරන්න ඕන හොඳ පුරුද්දක්. ඇයි ඒ? හිතන්නකෝ ඔයා project කීපයක් කරනවා. එක project එකට ඕන library එකේ version එක නෙවෙයි අනිත් project එකට ඕන. එතකොට conflict වෙනව නේද? අන්න හරි. system එකේ තියෙන main Python installation එකට මේ හැම library එකක්ම දාගත්තොත් අවුල් වෙනවා. virtual environment එකෙන් වෙන්නේ හැම project එකටම වෙන් මුණ අර isolated Python පරිසරයක් හදන එක. හරිම පිළිවෙලයි වගේ. ඔව්. පොතේ කියන Ven කියන tool එකෙන් ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්. එතකොට project එකක library අනිත් එකට බලපාන්නේ නැහැ. system එකේ Python එකත් clean එකේ තියෙනවා. අනිවාර්යෙන්ම ඔලුත් project එකක් virtual environment එකක පටන් ගන්න ඕනේ. ඒක නම් ගොඩක් වටිනා උපදේශක්. හරි දැන් අපිට isolated environment එකක් තියෙනවා. ඊළඟට code එක ලොකු වෙද්දී ඒක organize කරගන්නේ කොහොමද? පොතේ කතා කරන modules සහ packages ගැන. ඔව්. Python වල code organization එකේ මූලිකම ඒකක දෙක තමයි modules සහ packages. module එක කියන්නේ හරිම සරලයි. .py වලින් ඉවර වෙන ෆයිල් එකක්. නිකම්ම Python ෆයිල් එකක්. ඔව්. ඒක ඇතුලේ functions, classes, variables වගේ දේවල් තියෙන පුළුවන්. package එකක් කියන්නේ ඔය වගේ modules එකක් හෝ කීපයක් තියෙන folder එකක්. නම් package එකක් කියලා Python වලට අඳුන්වන්න අනිවාර්යෙන්ම ඒ folder එක ඇතුලේ initial.py කියලා his file එකක් තියෙන්න ඕන. දැන් ඒක අනිවාර්ය නෑ technically. හැබැයි ඒක දාන එක තවමත් හොඳ practice එකක් විදියට සලකන පැහැදිලි බවට මේ විදියට code එක බෙදුවම reuse කරන්නත් manage කරන්නත් ලේසි. හරිම logical. එතකොට මේකටම සම්බන්ධයි නේද අර namespaces සහ scopes කියන concepts. ඒක ටිකක් පැටලිලි සහගතයි වගේ සමහර වෙලාවට. ඒක තේරුම් ගත්තම හරිම ප්‍රයෝජනවත්. namespace එකක් කියන්නේ නම් තැම්පත් කරලා තියෙන තැනක් වගේ. හිතන්න නම් දාන container එකක්. පොට්‍රාක්කයක් වගේද? ඔව්, ඒ වගේ දෙයක්.
එකම නම තැන් කීපයක තිබුණත් name space එක නිසා ඒවා clash වෙන්නේ නැහැ. එක module එකක calculate function එකයි තව module එකක calculate function එකයි දෙකක් කියලා Python දන්නවා. මොකද ඒවා වෙන වෙන name spaces වල තියෙන්නේ. ඒකෙන් කෝඩ් එක ක්ලීන් වෙනවා. අනිවාර්යෙන් ස්කෝප් කියන්නේ කෝඩ් එකේ යම් තැනකින්නම් බලද්දී මොන නම්ද පේන්නේ ඇක්සස් කරන්න පුළුවන් කියන එක. Python වල LEGB rule එකක් තියෙනවා. LEGB local, enclosing function locals, global, built-in. නමක් සර්ච් කරද්දී Python බලන්නේ ඔය පිළිවෙලට. මුලින්ම function එක ඇතුළෙම local, ඊට පස්සේ ඒක අයිති function එකේ enclosing, ඊට පස්සේ මුළු ෆයිල් එකේම global, අන්තිමටම Python වල built-in නම අතරේ. හරියයි. දැන් පැහැදිලි. අන්තිම ප්‍රශ්නේ. මේ පොතේ කතා කරන Pythonic code කියන්නේ මොකක්ද? ඒක නිකම්ම නීති රීති ටිකක්ද? නෑ. Pythonic කියන්නේ නිකම්ම rules ටිකක් follow කරන එක නෙවෙයි. ඒක Python වලටම ආවේනික code ලියන style එකක්. philosophy එකක් කිව්වත් හරි. ස්ටයිල් එකක්. ඔව්. ඒ කියන්නේ code එක කියවන්න ලේසි වෙන්න ලස්සනට shinshin ලෙලින් ලියන එක. PEP8 කියන්නේ ඒකට තියෙන ප්‍රධාන style guide එක. අර Zen of Python කියලා එකක් තියෙනවා. Python console එකේ import this ගැහුවම එනවා. ඒකේ තියෙනවා readability counts, namespaces are one honking great idea වගේ දේවල්. අන්න ඒ වගේ අදහස් තමයි Pythonic code වල හරය. Python community එක ඒකට ගොඩක් වටිනාකමක් දෙනවා. ඒකනම් හරිම අපූර්වයි. බොහොම ස්තුතියි. ඉතින් අද අපි මේ මූලාශ්‍රය, ඒ කියන්නේ පුතේ පළවෙනි පරිච්ඡේදයේ අසුරෙන් Python වල මූලික අදහස, readability එකේ වැදගත්කම, flexibility එක, virtual environments නැතුවම බැරි ඇයි කියන එක. ඔව් අනිවාර්යෙන්ම. ඒ වගේම modules, packages, namespaces වලින් code එක organize කරන විදිහ, අර LEGB rule එක සහ අන්තිමට Python එක කියන දේ ගැනත් කතා කළා. ඔව් මූලික කරුණු ටික හොඳට ආවරණය වුණා. හරි. එතකොට අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න දෙන්නම්. Python භාෂාව මේ විදිහට readability එකටයි code structure එකටයි namespaces pep8 වගේ දේවල් වලින් ලොකු emphasis එකක් දෙනවනේ. ඔව්. ඉතින් ඒක අපි අනාගතයේදී වෙන programming languages ඉගෙන ගන්නදී ඒක නැත්තම් පාවිච්චි කරද්දී අපි approach එකට අපි ලියන code වල quality එකට කොහොම බලපෑමක් කරයි කියන හිතන්න පුළුවන්ද? ඒක නිකමට හිතලා බලන්න වටින දෙයක්.